සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔන්න ගොඩාක් කාලයකට පස්සේ තමයි අලුතෙන්ම වීඩියෝ එකක් මට කරන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මේ වීඩියෝ එකත් මම කරන්නේ ඊටමත් ඉක්මනින් මෙන්න මේ සබ් ඇම්ප් එක ගැන පුංචි වීඩියෝ එකක් මට ඔයගොල්ලන්ට කරන්න හිතුණා. ඉතින් මේකත් කස්ටමර් කෙනෙක් අරගෙන ආවා. ඉතින් ඒක සම්බන්ධ කරන්න තිබිච්ච ඇම්ප් එකක් තමයි මම මේ අරගෙන මොකද සබ් ඇම්ප් ගැන ලොකු උනන්දුවක් දක්වනවා මගේ යාළුවෝ. ඉතින් ඒ නිසා මේ ඇම්ප් එක ගැන මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඉතින් ඉන්ට්‍රෝ එකක් මට වෙන්නම මේ ඇම්ප් එක වෙන තැනක තියාගෙන ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉතින් ඒ කස්ටමර්ගේ අවසරය අනුව මේ වීඩියෝ එක මම ඉතා ඉක්මනින්ම අරගෙන ආවේ. ඉතින් පළවෙනිම වතාවට තමයි මමත් මේ ටයිප් එකේ සබ් ඇම්ප් එකක් ඇත්තටම දැක්කේ. ඉතින් මේකේ තියෙන සවුන්ඩ් වල ක්වොලිටිය නිසාම මට හිතුණා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න ඕන කියලා. ඉතින් මේකේ අපිට ඇතුලේ බලා ගන්න පුළුවන් වෙන මේ අයිටම් එක සහ තව අයිටම් කිහිපයක් තියෙනවා. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් බේස් ලෙවල් එක. අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ කියන්නේ මේ රිබන් කේබල් එකක් වගේ තියෙන්නේ. මේක කියන්නේ අර ලෑන් එහෙම නැත්නම් අපි ෆෝන් එකකට වගේ සම්බන්ධ කරන ක්ලිප් එකක් එහා පැත්තේ තියෙන්නේ. ඒකට මේක සම්බන්ධ කරලා මේ කන්ට්‍රෝල් එක ඩෑෂ්බෝඩ් එකට අපිට පහසු තැනකට සම්බන්ධ කරගෙන බේස් ලෙවල් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඒක සම්බන්ධ කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊළඟට මෙන්න මේ ක්ලිප් එක සහ මේක මෙන්න මේ ඇනටික ඒ වගේ මේ ප්ලේට් එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සබ් ඇම්ප් එක සම්බන්ධ කරන තැනට අපිට ඕනනම් ඒ කෑලි ටික දාලා සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඊළඟට මම මේකේ සබ් එක එළියට ගන්නම් මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක සාමාන්‍යයෙන් ත්‍රිවිල් එකකට කාර් එකකට සාමාන්‍යයෙන් ඇත්තටම හොඳ බේස් ක්වොලිටියක් ගන්න පුළුවන් හොඳ ඇම්ප් එකක් කියලා මට ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේ මමත් ඇත්තටම පළවෙනි වතාවට තමයි මම හිතුවා මේකේ මේ තියෙන ටයිප් එකේ හැටියට බේස් එක සාමාන්‍යයෙන් ලොකු ක්වොලිටියක් නැති වෙයි කියලා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ තියෙන කන්ට්‍රෝල් ටික. දැන් මෙතන මේ තියෙනවා පියුස් දෙකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට ඊළඟට මේකේ කන්ට්‍රෝල් ටික තියෙනවා බේස් ඊට පස්සේ බූස්ට් එකන බේස් එක මේක තව ඩබල් කරලා ගන්න පුළුවන්. ඊළඟට ගේන් එක අපිට ඉන්පුට් එකකින් එන ගේන් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට තමයි මම ඔයගොල්ලන්ට කිව්ව කන්ට්‍රෝල් එක සම්බන්ධ කරන්නේ. මෙතෙන්ට ඉන්පුට් අපිට දෙන්න පුළුවන් මේ ක්ලිප් එක හරහා එහෙම නැත්නම් මේ RC කේබල් එක හරහා. ඊළඟට පියුස් එක ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ සප්ලයි දෙන කනෙක්ටර් ටික. ඉතින් මෙන්න මේ ටික තමයි විශේෂයෙන් මේකේ තිබුණේ. මට ඇත්තටම වෙනම ලොකුවට පැහැදිලි කරලා මට වීඩියෝ එකක් දාන්න කාලයක් තිබුණේ නැහැ. නමුත් මම මේක සම්බන්ධ කරන ගමන් තමයි මම මේ පොඩි වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. ඉතින් සබ් ඇම්ප් ගැන ඇත්තටම ලොකු උනන්දුවක් දක්වන ඕගොල්ලෝ නිසා තමයි මට මේ වීඩියෝ එක කරන්න ඇත්තටම හිතුනේ. ඉතින් මම කියාගෙන ආවේ මේක සම්පූර්ණ මෙටල් එකක් තමයි. කියන්නේ මෙටල් තමයි තියෙන්නේ. ඕගොල්ලෝට කියනවා මේකේ සාමාන්‍යයෙන් තට්ටු කරනකොට බලන්න සාමාන්‍යයෙන් මෙටල් එකක් තමයි තියෙන්නේ වටේම. ඉතින් මටත් මම ඒකයි කිව්වේ මේක මාරම ක්වොලිටියක් තියෙන මේකේ බේස් එක. ඉතින් මෙන්න මේ මම ඕගොල්ලන්ට කිව්වේ තියෙන සාමාන්‍යයෙන් අපි ෆෝන් එකට සම්බන්ධ කරන කේබල් එක වගේ තමයි මෙන්න මෙතන මේ රිමෝට් කන්ට්‍රෝල් කියලා තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ. මෙතන සම්බන්ධ කරලා මේ කේබල් එක දිගේ ඇරලා අවශ්‍ය තැනකට ඩෑෂ්බෝඩ් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කස්ටමර්ගෙන් මම මේක සම්බන්ධ කරන්න කලින් පොඩි වීඩියෝ ක්ලිප් දෙක තුනක් ගන්න ඕන නිසා තමයි ඉතින් මම ඉක්මනටම ගත්තේ. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ කන්ට්‍රෝල් එක අපිට ඩෑෂ්බෝඩ් එකේ ඕන තැනකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ලොකුවටම ඇත්තටම මට වෙනම මේවා ගැන විස්තරයක් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඇත්තටම මාරම ක්වොලිටියක් තියෙනවා මේකේ බේස්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි පුංචි ඉඩක සාමාන්‍යයෙන් අපිට මේක තියාගන්න පුළුවන්. ඒ වගේම පොඩි වුණාට සවුන්ඩ් එක බේස් ඇත්තටම හරිම ක්වොලිටි. ඒ නිසාම තමයි මට මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්නම හිතුනේ. ඉතින් මේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය සබ් ඇම්ප් සම්බන්ධ කරන කට්ටිය නොදන්න කෙනෙක් වුණත් මම ඔයගොල්ලන්ට සම්බන්ධ කරනකොට කියලා දෙන්නම්. මේකේ 12 ලෝඩ් ලයින් එකක් කෙලින්ම දෙන්න තියෙනවා මෙන්න මෙතෙන්ට. එතකොට ඩිරෙක්ට් ඔයගොල්ලන්ට මතක තියාගන්න මම මෙතෙන්දී චෙක් කරන්න තමයි මේ විදිහට පෙන්නන්නේ. මෙතෙන්ට ඩිරෙක්ට් 12 ලයින් එකක් ඔයගොල්ලෝ දෙන්න ඕන. ඊළඟට මේකේ මැද තියෙනවා REM කියන එකට තමයි අපි ස්විච් කරහා යන ලයින් එක දෙන්නේ. ඊළඟට
GND කියන තැනට අපි ග්‍රවුන්් එක එපන්නතන් චැසියෙන් එන ඒත් එකක් අපි එතෙන්ට දෙන්න ඕන. ඊළඟට මෙන්න මේ මොගුලන්ට කිව්වගේ 12 ලයින් එකක් මම මෙතන කපල් කරලා තියෙන්නේ. මේක මෙන්න මේ මැද සාමාන්‍ය මැද පින් එකට දාලා තද කරන්න. මැද පින් එකට දැම්මම තමයි මේක ඔන් වෙන්නේ. නමුත් ඩිරෙක්ට් ලයින් එකක් ඔයා මේක සබ් ඇම්ප් එකේ දීලා තියෙන්න ඕන. බැටරියෙන් හරි ෆියුස් එකක් මේකෙත් තියෙනවා. කොහොම නමුත් ඩිරෙක්ට් ලයින් එකක් දීලා තියෙන්න ඕන. දැන් ඔයගොල්ලන්ට මේ පේනවා මම මේක මැදට මේ වයර් එක දැම්මෙන් පස්සේ තමයි මේ සබ් ඇම්ප් එකේ පවර් ඔන් වෙන්නේ. මේ සබ් ඇම්ප් විතරනේ සාමාන්‍යයෙන් පොදුවේ චයිනීස් ඇම්ප් ගත්තත් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන ඇම්ප් ඒ විදිහට තමයි සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ලොරියට තමයි මේ සබ් ඇම්ප් එක සම්බන්ධ කරලා ඉල්ලුවේ මගෙන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔටෝ වයර් දෙකක් මම බැටරියේ ඉඳලා ඩිරෙක්ට් ලයින් එකක් අරගෙන එනවා. ඉතින් ගොඩක් කට්ටිය කියනවා සමහරවිට සබ් ඇම්ප් එක සප්ලයි දීලා ලොකු බේස් එකක් එක්ක සින්දුවක් අහනකොට සබ් ඇම්ප් එක ඕෆ් වෙනවා. මුන්න ඔය වගේ කතන්දර ගොඩක් කියනවා. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ වගේ මම ඔයගොල්ලන්ට හැමදාම කියන්නේ මේ ගේජ් එකේ තියෙන මහතම වයර් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මම මෙන්න මේ ඔටෝ වයර් එක පාවිච්චි කරන්නේ. ඊළඟට මම ඔයගොල්ලන්ට කිව්වා REM කියන ලයින් එකට ස්විච් එකක් කරා දෙන්න ඕන කියලා. මම ඒ නිසා ඩෑෂ්බෝඩ් එකට මෙන්න මේ විදිහට ස්විච් එක සම්බන්ධ කරගන්නවා. සබ් ඇම්ප් එක අපිට අවශ්‍ය වෙලාවට ඔන් කරන්න පුළුවන්, අවශ්‍ය වෙලාවට ඕෆ් කරන්න පුළුවන්. ඒ නිසා තමයි මම මෙන්න මේ ස්විච් එක ඩෑෂ්බෝඩ් එකට සම්බන්ධ කරන්නේ. ඉතින් ඉතා ඉක්මනින් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ වැඩ කරන ගමන්. ඉතින් මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් එකට කස්ටමර්ට අවශ්‍ය විදිහට මම මේක ඩෑෂ්බෝඩ් එකට සම්බන්ධ කරනවා. ඉතින් යාට අවශ්‍යයි කියලා කිව්වේ මෙන්න මෙතෙන්ට ස්ටියරින් වීල් එක කිට්ටුවටම. ඉතින් මේ කන්ට්‍රෝල් එකත් මම මෙන්න මේ විදිහට එන දෙකක් දාලා ඩෑෂ්බෝඩ් එකට සම්බන්ධ කරනවා. ඉතින් ඇත්තටම මට මේක වෙනම වීඩියෝ එකක් ඕගොල්ලොන්ට ඇම්ප් එකෙන් අරගෙන වෙනම වෙනද වගේ ඉන්ට්‍රෝ එකක් ගන්න ඇත්තටම මට පුළුවන්කමක් උනේ නැහැ. ඉතින් මේ සියලුම වීඩියෝ එක මම කරන්නේ ඉතා ඉක්මනින් කස්ටමර්ගේ වැඩේ කරලා දෙන ගමන් තමයි මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අරගෙන ඕගොල්ලොන්ට මේක මොකද සවුන්ඩ්ස් ගැන සබ් ඇම්ප් ගැන ලොකු උනන්දුවක් දක්වනවා මගේ යාළුවෝ. ඉතින් මට ඉක්මනින් මතක් වෙලා මම මේ වීඩියෝ එක අරගන්න ඕන කියලා හිතුනේ. ඒ නිසා තමයි මට වෙනම මේකේ සම්බන්ධ කරන සහ ඇත්තටම වෙනම සබ් ඇම්ප් එක ගැන මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. ඉතින් මෙන්න මේ විදිහට DC ලයින් එකෙන් අපි බැටරියෙන් එන ඩිරෙක්ට් ලයින් එක කෙලින්ම මම ගන්නවා මෙන්න මෙතෙන්ට. ඊළඟට ඒකෙන් එනක ස්විච් එක හරහා තමයි මම අරන් තියෙන්නේ. ඒ ඩිරෙක්ට් ලයින් එකෙන් මම ලයින් එක කරන් ස්විච් එක හරහා ඩෑෂ්බෝඩ් එකට යනවා. ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඒකෙන් එන අවුට් එක කෙලින්ම මම මෙන්න මේ REM කියන ලයින් එකට දීලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ ග්‍රවුන්් එක මම කෙලින්ම කැසියට ඇත් කරලා තියෙනවා. ඉතින් ඔන්න ස්විච් එක ඔන් කරන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පවර් ඔන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඇත්තටම මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ සබ් ඇම්ප් එකකට ලයින් එකක් දෙනවා නම් මහත වයර් ඔටෝ වයර්ම පාවිච්චි කරන්න. ඔයගොල්ලන්ට මේ පේන මේ ටර්මිනල් එකේ තියෙන සයිස් එකට හරිය මහත වයර් එකක් දාගන්න. පෙප්සිබල් වයර් දාන්න එපා. REM එකට පෙප්සිබල් උනාට ගැටලුවක් නැහැ. පොඩි වයර් එකක් උනාට ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලෝ ඩිරෙක්ට් පවර් ලයින් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මහත ඔටෝ වයර් පාවිච්චි කරන්න. ඊළඟට මෙන්න මේ කේබල් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා වෙළඳ පොලේ. ඉතින් මෙන්න මේ කේබල් එක හරහා තමයි මම මේකේ මෙන්න මේ සෙටප් එකෙන් මේක ඇවිල්ලා Android සෙටප් එකක්. ඉතින් මේ සෙටප් එකට තමයි මම සම්බන්ධ කරන්නේ. මේකේ වයර් හනස්සේ තියෙනවා. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ වයර් හනස්ස ලොකු වයර් හනස්සක් තියෙන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා AUX in AUX left ඒ කියන්නේ left right තියෙනවා. AUX කියන්නේ අපි සාමාන්‍ය සෙටප් එකට ඉන්පුට් එකක් දෙන එක. අපිට ඕන මෙතන AUX නෙවෙයි අපිට ඕන outline එකක් තමයි මෙතනින් ගන්න ඕන. ඔය තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔන්න ඔතන තියෙනවා. ඉතින් audio out ඔය තියෙන්නේ audio out R සහ audio out left කියලා තමයි තියෙන්නේ. මෙතන L එකයි R එකයි. ඉතින් ඔන්න ඔය කේබල් දෙකට තමයි මෙන්න මේ දෙකට තමයි අපි අපේ මේ නිල් පාට RC jack එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා මම මේ වයර් හනස නැවතත් ඇතුළට දාලා සම්බන්ධ කරනවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ Android එකක් වුණත් normal setup එකක් වුණත් out එක car setup එකේ පිටිපස්සේ තියෙනවා left right out කියලා තියෙනවා. මෙන්න මේ out එකක් තමයි මේ sub amp එකට ඔයගොල්ලෝ දෙන්න ඕන. ඉතින් නැවතත් මම කියනවා
මෙතන කනෙක්ටර් එකකුත් තියෙනවා. මම මේක සාමාන්‍යයෙන් බැලුවේ නෑ. නමුත් අපි සුපුරුදු පරිදි දෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒ නිසා තමයි මම මේ කේබල් එකෙම සම්බන්ධ කරන්නේ. සහ කාලයක් තිබුණෙත් නැහැ මට මේ සබ් ඇම්ප් එක වෙනම අරගෙන ඔයගොල්ලන්ට වෙනම මේ තියෙන කෑලි ගැන වෙනම විස්තරයක් කරන්න. නමුත් ඉතින් ඉක්මනින් මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරගෙන ඉන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මෙතනින් එහා ඔයගොල්ලෝ බලන්න සවුන්ඩ්ස් චෙක් කරන වීඩියෝ එක මම කරනවා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මොන වගේද සවුන්ඩ්ස් කියලා. ඉතින් ෆෝන් එකෙන් මේකේ ක්වොලිටිය බලන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම බේස් එකේ කන්ට්‍රෝල් එක වැඩි කරාම සාමාන්‍යයෙන් බොල් හඬක් තමයි එන්නේ. බේස් එක අඩු කරාම සවුන්ඩ් එක ක්ලියර් වෙනවා. ඉතින් කොහොම නමුත් මේ ඇම්ප් එක පාවිච්චි කරපු අය ඇති සාමාන්‍යයෙන් Google එකේ සර්ච් කරාම මෙන්න මේ වගේ ඉමේජ් තමයි පෙන්වන්නේ. එතකොට මේකේ වොට් 1000ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මම ඔයගොල්ලන්ට ගෙන ආපු මේ ඇම්ප් එකේ වොට් 2000ක් තියෙනවා. ඉතින් මේ ඇම්ප් එක ගැන දන්න අය ගොඩක් ඇති. දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද නොදන්න අයත් ගොඩක් ඉන්නවා. ඉතින් කොහොම නමුත් මේකේ බේස් එක ඇත්තටම හොඳම ක්වොලිටි එකට තියෙනවා. ඒ නිසා තමයි මට මේ වීඩියෝ එක අරගෙන ඉන්න හිතුනේ. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මම SL චන්දේ.